අපි ඔයාලා වගේ මේ පස්සේ දොරෙන් දුවන අය නෙවෙයි. පස්සේ දොරෙන් නෙවෙයි සාපෙත්තුමනි මේ මං හිතන්නේ දොරවල් හොයාගන්නත් බැරි වුණා. අන්තිමට ගියේ කොහෙන්ද කියලා දන්නේ අන්තිමට හිටපු තැන අපි දැක්කර ත්‍රිකුණාමලේ. කෙලවරේ දූපතක හැංගිලා හිටියේ අන්තිමට. ඔයාලා දන්නවනේ අපි ගැන. ඒ හින්දා ඒවට ලෑස්ති වෙන්න එපා ගන්න නියෝජ්‍ය කතානායකතුමනි. ඔයාලා දන්නවනේ අපේ ගැන කියලා පොඩි තර්ජනයකුත් කරා. එයාට නඩු, තාත්තට නඩු, අම්මට නඩු, ලොකු මල්ලියට නඩු, පොඩි මල්ලියට නඩු, ලොකු තාත්තට නඩු, ලොකු තාත්තගේ ලොකු පුතාට නඩු, ලොකු තාත්තගේ පොඩි පුතාට නඩු, බාප්පට නඩු, මාම කෙනෙකුටත් නඩු මං හිතන්නේ. මුළු පරම්පරාවම නඩු. අපි ඒක වෙලාවම අපි කතා බලාගමු. ඒවට ලෑස්ති වෙන්න එපා වෙලාවම බලාගමු කියලා. නාවල් රාජපක්ෂට අපි කියනෝ නැත්තරම ඇඟිල්ල තරමට ඉදිමෙන්න ඕන. මේ පාර දිස්ත්‍රික්ක 25ක ඡන්ද කෑලි ටික එකතු කරගෙන පාර්ලිමේන්තුවට ආවේ. 2029 දී ඕකත් නැහැ. මීට පෙර ඔය විදිහටම පක්ෂවලට කඩේ කියපු පොලිස්පතිවරුන්ට වෙච්ච දේ ගැන හිතලා බලන්න. හරියට හරි මාත් කියන්නේ ඒක. ඒක තමයි මාත් කියන්නේ. හරි. ඔබතුමාලා එක පිළිගත්තු එක ලොකු දෙයක්. ඒක පිළිගත්තා වගේ නෙවෙයි. ඔබතුමාලාට අසීමිතව කඩ යන පොලිස්පතිව අසරණ කරන්න එපා. ඔබතුමාලා අසරණ කරන්න එපා. මීට පෙර ඔව් මම කියනවා තමයි. ඔව් මම කියනවා තමයි. අහගෙන ඉන්න. ඇඟට අමාරුයි. කියනකොට දැනෙනවා නේද? අපි දන්නවනේ ඉතින් අනේ මේ ඔබතුමාලාගේ දේශපාලන හැසිරීම පිළිබඳව පේනවනේ. ගැරඬින්ට භූමි තෙල් ගැහුවා වගේ දඟලන්නේ. ගැරඬින්ට භූමි තෙල් ගැහුවා වගේ කරු කතානායකතුමනි. පව් අසරණයි. ඒ හින්දා ඔබතුමාලා දන්නවනම් පෙර දේශපාලනීකරණය වෙච්ච පොලිස්පතිවරුන්ට පොලිසියට ගියපු කලදසාව ඔබතුමාලාගේ පොලිස්පතිව අනාථ කරන්න එපා. මම මේ කියන්නේ ඒක. ඔව් ඔයා තමයි කිව්වේ. හරි. ඕම කිය ඉන්න. 159ම විනෝද වෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඕම තමයි අවසාන කාලේ වෙනකොට ඔය වගේ සිදුවීම් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි එතුමා කිව්වා මේ හරි ලස්සන කතාවක්. වත්මන් පොලිස්පතිවරයාට කියනවලු කලින් පොලිස්පතිවරුන්ට වෙච්ච දේ දිහා බලලා හැදෙන්න කියලා. මොකද්ද මේ කලින් පොලිස්පතිවරුන්ට වෙච්ච දේ? ඒගොල්ලන්ට ඕන විදිහට ඒගොල්ලන්ගේ දේශපාලන උවමනාවන් වලට වැඩ කරලා වෙච්ච දේ තමයි දිහා තමයි බලන්න වෙලා තියෙන්නේ. නමුත් අද දවසේ පොලිස්පතිවරයා මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරනවා. එතුමාට කියන්න අමතක වුණා පොලිස්පති විතරක් නෙමෙයි. හිටපු නාවික හමුදාපතිත් ඒගොල්ලන්ට ඕන විදිහට වැඩ කරලා අධිචෝදනා පත්‍රයක් බාරගත්තා ඊයේ. එහෙම තමයි මේ රට කරේ. හැබැයි ඉතින් ඔබතුමාලා මෙතන මේ කයිවාරු ගහන්න පුළුවන්. ඔබතුමාලා මෙතන දඟලන්න පුළුවන්. අවබෝධයෙන් බොරු කියන්නත් පුළුවන්. ඔබතුමාලට ඕන විදියට චෝදනා හදන්න පුළුවන්, නගන්න පුළුවන්, කියවන්න පුළුවන්. හැබැයි ඉතින් මතක තියාගන්න. මේ රටේ සමස්තයක් විදියට රාජ්‍ය යාන්ත්‍රණය විනාශ කිරීම තුළ මේ රටේ සමස්තයක් විදියට පොලිසිය සහ අධිකරණ පද්ධතිය කරන නියෝජ්‍ය කතාන්තර විනාශ කිරීම තුළ ඔබතුමාලා එක පැත්තකින් මේ රටේ වෛද්‍යවරුන්ට, නීතිඥවරුන්ට, ඉංජිනේරුවන්ට, රණවිරුවන්ට මඩ ගහලා ඔවුන්ගේ චරිත ඝාතනය කළා සමස්ත වෘත්තියම කඩාගෙන වටන දඟලනකොට මහන්සියෝ ලැජ්ජයි. නීතිඥවරු වාඩි වෙලා ඉන්න බෑ. නීතිඥවරු තමන්ගේ වෘත්තියට ගරහනවා. එහෙම කරනකොට ගන්න නියෝජ්‍ය කතානායකතුමනි සමස්තයක් විදියට රාජ්‍ය කඩන් වැටෙන එක නවත්තන්න බෑ. දැන බොරු කියනවලු. ඔව් ආණ්ඩුව දැන බොරු කියනවලු. අවබෝධයෙන් බොරු කියනවලු. කවුද මේ කියන්නේ? 18 වෙනි සංශෝධනය මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි කරලා තමන්ගේ පවුලට ඕන දීර්ඝ කාලේ බලයේ ඉන්න ඕනේ නීති සම්පාදනය කරගන්න හදපු 18ටත් අත ඉස්සුවා. ඊට පස්සේ 19න් යම් බලතල ප්‍රමාණයක් අඩු කරාට පස්සේ 20න් නැවත ඒ බලතල ඉති කරගන්න ඒකටත් අත ඉස්සුවා. ඊට පස්සේ 21ටත් අත ඉස්සුවා. මේ රෙද්දක් ඇඳගෙනද මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්නේ හෘද සාක්ෂියට එකගව තමන්ගේ දේශපාලනය කරන්න කියලා නාමල් රාජපක්ෂලා. ඒ කියලා කිසිම ප්‍රශ්නයකට උත්තර දෙන්න මොහොතක්වත් රැඳෙන්නේ නැතුව දුවනවා. දුවලා එළිය ගිහිල්ලා ඊළඟ ජනාධිපති වෙන්න හින දකිනවා. විශේෂයෙන්ම ඔබතුමාලා ගිල්ලන ඔය කියන සහන ටික අනේ දෙන්න. ඕක හැකර් කෙනෙක් ඇල්ලලා මේ බිලියන 100ත් උස්සා යනකම් බලන් ඉන්නේ නැතුව මේ බිලියන 100 කරුණාකරලා ජනතාවට දෙන්න. ඒ වගේම මම දැක්කා එතුමා කියනවා මේ අද දින ඇත්ත වශයෙන්ම සාකච්ඡා කළ යුතු යෝජනාව සම්බන්ධයෙන් මේ යෝජනාව සම්බන්ධයෙන් ගේන මුදලුත් හැකරු ගෙනියයිද දන්නේ නැහැ කියලා. ඊට කලින් එතුමා ඇවිල්ලා කියන්න ඕනේ බාප්පා කොහෙද හැකරු ගෙනිහිල්ලාද? ඥාති සහෝදරයා අර හිටපු කතානායකගේ පුතා රටපෙන් පැනලා ගිහිල්ලා. කො? දැන් ඊයේ දවසේ තමන්ගේ සහෝදරයාට අධිචෝදනා බාර දෙනවා මහාධිකරණය.
ඒ පිළිබඳව ජනතාව තුළ යම් මතයක් තියෙනවා. මම පොලිස්පතිතුමාගෙනුත් ඉල්ලන්නේ මේ දේශපාලඥයෝ දෙන ලනු කන්න එපා. මේ පොලිස්පතිතුමාට කියන්නේ මේ ලනු කන්න එපා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියනවා ආණ්ඩුවේ අතකොළුවක් විදියට පොලිසිය හැසිරෙනවා මේ දේශපාලඥයෝ දෙන ලනු කන්න එපා කියලා පොලිස්පතිතුමාට කියනවලු. අංක 1 මුලස්නට මන්ත්‍රීතුමනි මේ ගත වෙච්ච අවුරුදු දෙක තුල මේ රටේ ඇමතිවරු මන්ත්‍රීවරු මේ ආණ්ඩුවේ කී දෙනෙක් නීතිය රැහැනේ මුදවලා තියෙනවද? පොලිසිය මැදිහත් කරලා එහෙම සිද්ධි මොනවද වෙලා තියෙන්නේ? එතකොට අපි දන්නා මීට කලින් කොහොමද වුනේ කියලා. පොලිස්පතිවරයාට දේශපාලනේ මොකද්ද මේ අතකොළුවක් එන්න එපා කියපු පොලිස්පති. මෙයාගේ මේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ වෙඩින් එකේ බිල ගෙවපු සරන් නිශාන්ත පොලිස්පතිගේ කරයක් දාගෙන ගිහලා මිනිස්සුන්ට ගහන්නේ. මේගොල්ලෝ දන්න ක්‍රම ඒක. එතකොට ඒගොල්ලොන්ට ඒකයි මේ දැන් තියෙන රටේ වෙනසයි තේරෙන්නේ නැද්ද එතකොට? එතකොට මේ ඊටාම අභූත චෝදනා සහ මේ හරියට තමන්ගේ රාජකාරිය කරන නිලධාරීන්ට මේගොල්ලෝ මේ බිය ගැන්වීම් තර්ජනය කිරීම මරණ තර්ජන කරන්නේ. ඒ රාජ්‍ය කඩම් වැටෙනවට පස්සේ ඇවිල්ලා කෙඳිරි ගන්න එපා. අනේ මෙන්න මේ රාජපක්ෂලාගේ වැඩක් කියලා කෙඳිරි ගන්න ලෑස්ති වෙන්න එපා. මොකද අපි ඔයාලා වගේ මේ පස්සේ දොරෙන් දුවන අය නෙවෙයි. අන්තිම හරිය මන් දෙක කියන මේ අපි ඔයාලා වගේ පස්සේ දොරෙන් දුවන අය නෙමෙයි කියලාත් කිව්වා. ඒ කියන්නේ දැන් මීට අවුරුදු දෙකකට කලින් මතක් කරලා බලන්නකෝ කවුද මේ කියන්නේ නාමල් රාජපක්ෂ. පස්සේ දොරෙන් නෙවෙයි සාපෙත්තුමනි මේ මං හිතන්නේ දොරවල් හොයාගන්නත් බැරි වුණා. ගිහිල්ලා මේ මිනිස්සු මේ රටේ මිනිස්සු මේ රට කරපු අපරාධය වෙනුවෙන් ඉන්න තැන් වට කරද්දි අන්තිමට ගියේ කොහෙන්ද කියලා දන්නේ අන්තිමට හිටපු තැන අපි දැක්කර ත්‍රිකුණාමලේ කෙළවරේ දූපතක හැංගිලා හිටියේ අන්තිමට. දූපතක හැංගිලා මුහුද මැද. එහෙමයි පැනලා ගියේ. දැන් ඇවිල්ලා චණ්ඩි කතා කියන පස්සේ දොරෙන් පැනලා යන්නේ නැහැ කියලා. මේගොල්ලන්ට අමතකයි මේගොල්ලෝ පැනලා ගියපු මිනිස්සු එළවපු මිනිස්සු පැනලා ගිහිල්ලා නැට්ටෙල්ලිලා යන්තම් මේ දිස්ත්‍රික්ක 25න් කෑලි ටිකක් එකතු කරගෙන පාර්ලිමේන්තුවට ආවේ. දැන් ඇවිල්ලා චණ්ඩිය වෙලා. මෙයාලා දන්නවා. ඔයාලා දන්නවනේ අපි ගැන. ඒ හින්දා ඒවට ලෑස්ති වෙන්න එපා ගන්න නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට මේ මොකද්ද තව කියනවා මේ ඔයාලා දන්නවනේ අපේ ගැන කියලා පොඩි තර්ජනයකුත් කරා. ඔයාලා දන්නවනේ අපේ හැටි වගේ එකක් කිව්වා. අපි දන්නවා. දැන් මොකද්ද මේක අපි කියන්නේ මේ රාජපක්ෂ අපි කියන රාජපක්ෂලා ගැන කියන වැත්තේ මේක සාපේතුනේ අපි දන්න අපි නේ මුළු ලෝකෙම දන්නා මේක ලංකාවේ මේ ලෝකේ තියෙන ඉතාම විශේෂිත පවුලක්. ඒ කියන්නේ දැන් නාමල් රාජපක්ෂ මහතුමා ගැව්වොත් ගත්තොත් එයාට නඩු. තාත්තට නඩු. අම්මට නඩු. ලොකු මල්ලියට නඩු. පොඩි මල්ලියට නඩු. ලොකු තාත්තට නඩු. ලොකු තාත්තගේ ලොකු පුතාට නඩු. ලොකු තාත්තගේ පොඩි පුතාට නඩු. බාප්පට නඩු. මාම කෙනෙකුටත් නඩු මං හිතන්නේ. මුළු පරම්පරාවම නඩු. මේක මේ ලෝක ඉස්කෝලවල උගන්වන්න ඕන මේ පවුල ගැන. ඒ කියන්නේ කවදාවත් තමන්ගේ පවුල මේ තත්ත්වයට පත් කරගන්න එපා පුතේ දුවේ කියලා. එහෙම පවුලක ආච්චිටත් නඩු. ආච්චිටත් නඩු. දන්නවනේ අපි කෙනෙක් කියලා අපෙන් අහන්නේ දන්නවා අපි නෙමෙයි මුළු ලෝකෙම දන්නවා. ඒ කියන්නේ මේ වගේ පවුලක් ගැන මුළු ලෝකෙම දන්නවා. මොකද හොම් පවුල් නෑ අඩුතරමේ. එක දරුවෙක් හරි බේරලා ඉන්නවා නැත්නම් එක දෙමව්පියෙක් හරි බේරලා ඉන්නවා. ඕක කරන්න එපා කියන්නේ එකෙක් ඉන්නවා පවුලක සාමාන්‍යයෙන්. එහෙම නෑනේ. ඔක්කොම කරලා. එතකොට ඒ නිසා මේ ඔය චණ්ඩි පාට අපි කියන අපිට දාන්න ලෑස්ති වෙන්න එපා. ඔහොම යුගයක් ඔයාලා ගත කරයි කිවරයි. ඔබතුමායි කාලේ විනාඩි 2යි තාම. බොහොම ස්තුතියි. ඒ යුගයයි එන්නෙත් නැහැ. ඒ කියන්නේ හීන දකින්නත් එපා. එතකොට නිකන් ඒ චණ්ඩි පාට චණ්ඩි කතා මේවයි තියාගන්න එපා. මොකද මේ රටේ ඊට වඩා ශිෂ්ට සම්පන්න තැනකට අපි අරන් ඇවිත් තියෙනවා. ඒක ඉස්සරහට තන්නේ ඒ පැත්තට තමයි. අපි හැංගි හොරා වැඩ නැහැ. අපි ඒක වෙලාවම අපි කතා බලාගමු. පක්ෂ your time is up. බොහොම ස්තුතියි නියෝජක කතානායකතුමනි. අන්තිමට කිව්වා මොකද වෙලාවම මේ ඒවට ලෑස්ති වෙන්න එපා වෙලාවම බලාගමු කියලා. නාමල් රාජපක්ෂට අපි කියනෝ නැත්තරම ඇඟිල්ල තරමට ඉදිමෙන්න ඕන. මේ පාර දිස්ත්‍රික්ක 25ක ඡන්ද කෑලි ටික එකතු කරගෙන පාර්ලිමේන්තුවට ආවේ. 2029 දී ඕකත් නැහැ. එතකොට වෙලාවම බලාගෙන නෙවෙයි වෙලාව වෙනකම් බලාගෙන ඉන්න මේ කරපුවට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට තමන් කරපුවට තමන් වැරදි කරලා වෙලාවම බලාගෙන නෙවෙයි වෙලාව බලාගෙන ගිහිල්ලා මේ තමන් කරපුවට තමන් කරපු වැරදි වලට අපරාධ වලට මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙලා පස්සෙන් එලවගෙන එද්දී ඒ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට විරුද්ධව මරණ තර්ජන කරන ඒ නිලධාරීන්ට විරුද්ධව අපහාස කරන නැත්නම් ඒ නිලධාරීන් බය ගන්නන්න හරි හිතනවා නම් ඒ උත්සාහයට සාබෙත්තුමනි අපි කිසිම ඉඩක් දෙන්නේ නැහැ. සම මේ පාර්ලිමේන්තුව කිසිම ඉඩක් දිය යුතුත් නැහැ. ඒක සාමාන්‍ය දේශපාලන විවාද සංවාද නෙමෙයි. මේ විවේචන බැනගන්න ඒවා කමක් නෑ අපි. හැබැයි රාජ්‍ය නිලධාරීන්ට අදාළව මරණ තර්ජන කරන එක. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒවා අනුමත කරන එක. එහෙම දෙයක් කරන්න මේ පාර්ලිමේන්තුව ඉඩ දිය යුතු නැහැ කියලා මම යෝජනා කරනවා. කොහොමද එහෙම කරන්නේ? ඒගොල්ලෝ තාම නිකන් අවුරුදු 15කට විතර කලින් ලංකාවේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ.
අර හිතූ විදියට ඕන දේවල් කරන. ඒ ලංකාව වෙනස් කරා මේ රටේ මිනිස්සු. ඒ නිසා එහෙම ලංකාවක් ආයේ හැදෙන්නෙත් නැහැ. මේගොල්ලෝ හිතන ලෝකේ ආයේ හැදෙන්නෙත් නැහැ. ඔය වගේ සිතුවිලි වලට ආයේ ඉඩකුත් නැහැ. ඒ නිසා කරුණා කරලා ශිෂ්ට සම්පන්න මිනිස්සු වගේ දේශපාලනය කරන්න දේශපාලනයට කලින් පොඩ්ඩක් ශිෂ්ට සම්පන්න මිනිස්සු වගේ හැසිරෙන්න නැත්නම් මේ සමාජයට ගැලපෙන විදිහට හැසිරෙන්න අඩුම තරමේ මේ සමාජේ Tamanට වඩා ශිෂ්ට සම්පන්න දුරකට ගිහින් තියනවා කියලා දැනගෙන හැසිරෙන්න නැත්නම් අන්තිමට තව මාසයක් දෙකක් යද්දී මිදුල පුරව ගන්නත් බැරි වෙනවා එතෙන්ට මේ යන්නේ ඒ නිසා මේ මිදුලේ මල් පෝච්චි මැද්දේ සෙනග පුරවලා 50 100ක් රැස්වීමක් දෙකක් කරලා මෙතෙන්ට ආවට පස්සේ හිතන මේ කතා කරන් තියෙන එකම තැන මේකනේ වෙන කවුරුත් මේ අහන තැන මේ රටේ නෑනේ. එතකොට මෙතෙන්ට ආවට පස්සේ චණ්ඩිය වෙලා හතර රටේ නිලධාරීන්ට ඔක්කොටම. ඔබතුමාගේ කාලය අවසానයි. ඒ නිසා මේ සභාපතිතුමනි බොහොම ස්තුතියි. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ මේ නිලධාරීන්ට තර්ජනය කිරීම කියන එක දේශපාලනවාදී වෙනයි නිලධාරීන්ට තර්ජනය කිරීම විශේෂයෙන් මේ දක්වා අපි මරණ තර්ජන කිරීම. මරණ තර්ජන කිරීම කියන එක ගැන අපි මේ පාර්ලිමේන්තුව විදියට අපි ඒක හෙලා දකින්න ඕනේ මම හිතනවා ඒ වගේම අපේ ඇමතුමාගේ අපිල් නම් මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න මේකට ඉඩ දෙන්න එපා. බොහොම ස්තුතියි.